ඊශ්‍රායල් හමුදාව ලෙබනනයට එල්ල කරන ප්‍රහාර තවමත් සිදු කරනවා. ඊයේ දින ඊශ්‍රායල් හමුදාව දකුණු ලෙබනනයේ උමං මාර්ගයකට මෙලෙස ප්‍රහාර එල්ල කළා. මේ අතර එක්සත් ජාතීන්ගේ ඉරාන තානාපති අමීර් සයිඩ් ඉරවානි ඊශ්‍රායලින් ඊයේ දින ඉල්ලීමක් සිදු කළා. ලෙබනනයේ සටන් විරාමය සම්පූර්ණයෙන්ම තහවුරු කරන ලෙස අපි ඊශ්‍රායලයට බල කරනවා. සිවිල් වැසියන් සහ ඔවුන්ගේ යටිතල පහසුකම් ඉලක්ක කරලා සිදු කරන ප්‍රහාර නතර කරන්න කියලත් ඉල්ලීම් කරනවා. ඒ වගේම ලෙබනනයේ ඉන්න ඊශ්‍රායල් හමුදාවත් මේ භූමියෙන් ඉවත් විය යුතුයි. ඊශ්‍රායල් හමුදාව දකුණු ලෙබනනයේ සිවිල් වැසියන් සතු දේපල නීති විරෝධී ලෙස විනාශ කරන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍යයේ සංසරණය වෙනවා. ඔවුන් මෙලෙස විනාශ කරන්නේ සූර්ය පැනලයි. මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ශ්‍රම සංවිධානය ඊශ්‍රායල් හමුදාවට චෝදනා එල්ල කර තිබෙනවා. එසේම මේ ක්‍රියාව ඔවුන් දැඩි ලෙස හෙලා දැක ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර ලෝක බලශක්ති වෙළඳපළේ ප්‍රධාන පාර්ශවකරුවෙකු වන එක්සත් අරාබි එමිරාජ්‍ය ඔපෙක් සංවිධානයෙන් ඉවත්වීමේ තීරණය ඊයේ දින නිල වශයෙන් ප්‍රකාශ කළා. මෙම තීරණය එළවෙන මැයි පළමුවනදා සිට ඒ අනුව ක්‍රියාත්මක වනු ඇති. තම රටේ දිගුකාලීන උපාය මාර්ගක සහ ආර්ථික දැක්ම මෙන්ම දේශීය බලශක්ති නිෂ්පාදනයේ ඉහළ නැංවීමේ අරමුණින් මෙම පියවරගත් බවයි එක්සත් අරාබි එමිරාජ්‍යය පවසන්නේ. රටේ වර්තමාන සහ අනාගත නිෂ්පාදන ධාරිතාවය පිළිබඳව පුළුල් සමාලෝචනයකින් පසු අදාළ තීරණය ගත් බවද ඔවුන් පවසනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුවත් දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.